Hi guys, welcome back to Family Trails YouTube channel. අපි අද යනවා අනුරාධපුරේ. අපි මේ යන්නේ හලාවත පුත්තලම හරහා තමයි අනුරාධපුරේට යන්නේ. මේ පාර හරිම ලස්සනයි. අපි අනුරාධපුරේ ට්‍රිප් එක ප්ලෑන් කරනකොට අපි බැලුවා ටිකක් ලස්සන නිදහසේ ඉන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපිට හම්බ වුණා ගොඩාක් අය හොඳ රිවිව්ස් දීලා තිබුණු The Lake Forest Hotel අනුරාධපුර. ඔන්න අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම අපි හොටෙල් එක ඇතුළට ආපු ගමන් අපිට හිතුනේ අපි හොඳම තේරීම කරලා තියනවා කියලා. බලන්නකෝ මේ view එක. මේ තියෙන්නේ තිසා වැව. ඔයාලට ඈතින් දාගෙබ් 4ක් පේනවා. රුවන්වැලි සෑය, සඳහිරු සෑය, ජේතවනාරාමයේ මිරිසවැටිය පේන්නේ. ඒ වගේම ටිකක් ඈතට වෙන්න මිහින්තලෙත් පේනවා. මේ හොටෙල් එකේ rooms 22ක් තියෙනවා. ඒ වගේම family suites තියෙනවා. රූම් එක හොඳට මේන්ටේන් කරලා තියෙනවා. හරිම කම්ෆර්ටබල්. ඇමිනිටිස් ඔක්කොම තිබුණා. අපි බේබි කොට් එකක් රික්වෙස්ට් කරා. ඒගොල්ලෝ මේකත් තියලා තියෙනවා. අපි රූම් එක බුක් කරේ half board one night වලට. අපිට ඩිනර් එක සහ බ්‍රේක්ෆාස්ට් එක හම්බ වෙනවා. මේ තියෙන බාත්රූම් එක. බාත්රූම් එකත් very clean. අපි ටිකක් දුර ආපු නිසා බබාලටත් ටිකක් මහන්සි. ඒ හින්දා අපි ටී එකක් එහෙම බීලා පොඩි රෙස්ට් එකක් ගත්තා. අනිත් එක මේ හොටෙල් එකේ ඉඳලා රුවන්වැලි සෑයට ජයශ්‍රී මහ බෝධියට ලොකු දුරක් නැහැ. ඒ හින්දා අපිට ඒකත් ලොකු පහසුවක්. මේ තියෙන්නේ අපේ රූම් එකේ view එක. මේ හොටෙල් එකට 2024 අවුරුද්දේ awards හම්බ වෙලා තියෙනවා. Luxury Lakeside Hotel Asia, Luxury Scenic View Hotel Asia, Best Scenic Environment Southwest Asia කියන categories වලින්. ඇත්තටම මේ පරිසරය දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ. ඒ තරම්ම ලස්සනයි. මේ වෙලාවේ පොඩි පොදයක් යනවා. අපි දැන් ඇවිත් ඉන්නේ රුවන්වැලි සෑයට. ඇත්තටම මේ වෙලාවේ ලොකු සෙනගක් හිටියෙත් නෑ. අපි නිදහසේ වැඳගෙන ගොඩාක් වෙලා මෙතන වාඩි වෙලා ඉඳලා තමයි ආපහු හොටෙල් එකට ගියේ. මේ පහුවෙනිදා උදේ 5:00 විතර මෙතනට ආවම දැනුණ හැඟීම නම් ඇත්තටම වචන වලින් කියන්න බෑ. පුදුම තරම් ලස්සනයි. චිත්‍රයක් ඇඳලා වගේ ලස්සන සන්රයිස් එකක් බලාගත්තා. මම හිතන්නේ මේ හොටෙල් එකට එකපාරක් ආපු කෙනෙක් ආපහු සැරයක් එනවාම තමයි. මං හිතන්නේ මේ ලේක් ෆොරස්ට් හොටෙල් එකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි මේ view එක කියලා. ඔයාලත් ලේක් ෆොරස්ට් හොටෙල් එකට අනුරාධපුරේ ඇවිල්ලා තියෙනවා නම් ඔයගලගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නැත්නම් ඔයා අනුරාධපුරේ යන්න හිතාගෙන ඉන්නවා නම් නවතින තැනක් හොයනවා නම් බෙස්ට්ම ප්ලේස් එක The Lake Forest Hotel අනුරාධපුර. ඔයා අපේ Family Trails YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරගෙන යන්න. අනිත් එක කියන්න ඕනේ හොටෙල් එකේ ස්ටාෆ් එක ගැන. ඒගොල්ලන් හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක්. මට ඕන වුණා කිරි ආහාර හදාගන්න. මෙයාලගේ බැතිමතුන් වෙනුවෙන් කිරි ආහාර හදන වෙනම තැනක් තියෙනවා. ඉතින් මගේ අවශ්‍යතාවය අනුව ඉතාමත් පිළිවෙලට පිරිසිදුවට මට කිරි ආහාර හදලා දුන්නා. තව දෙයක් මේ හොටෙල් එකේ ස්ටාෆ් එක ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතාමත්ම හොඳ සර්විස් එකක් අපිට ඒගොල්ලන්ගෙන් හම්බ වුණා.
අපි මේ යන්නේ ජයශ්‍රී මහා බෝධියට. අපි උදේම ගියපු නිසා ලොකුවට සෙනග හිටියේ නැහැ ජයශ්‍රී මහා බෝධියේ. ඊට පස්සේ අපි එතනත් නිදහසේ වැඳ පුදාගෙන ආපහු හොටෙල් එකට ආවා. අපි ජයශ්‍රී මහා බෝධිය වැඳලා ඊට පස්සේ කොහෙවත් ඇවිදින්න ගියේ නැහැ. මොකද මේ අපි උදේම ආවනේ බබාලා දෙන්නටත් චුට්ටක් මහන්සි. අනික අපිටත් ටිකක් බඩගිනි. ඒ හින්දා අපි ජයශ්‍රී මහා බෝධිය වැඳලා ඊට පස්සේ කෙලින්ම හොටෙල් එකට ගියා. අපි ආපහු යන ගමන් ඉන්නේ. අපි මේ ආපු කාලේ හොඳට වහිනවා. ඒ හින්දා හරිම ලස්සනයි වටපිටාව. වැව් ඔක්කොම පිරීලා තිබ්බේ. අපි ආපු ගමන්ම බ්‍රෙක්ෆාස්ට් ගත්තා. ඊට පස්සේ කෙලින්ම ආවේ පූල් එකට. මම නම් ඇත්තටම කරේ මෙතන හිටගෙන ඈත බලාගෙන ඉන්න එක. ඒ තරම්ම ලස්සනයි. ඊයේ හවස මෙතන ඉඳන් බලනකොට එක විදිහක්, උදේ පාන්දර තව විදිහක්, දැන් බලනකොට වෙනස්ම විදිහක්. මේ හොටෙල් ස්ටේ එක නම් හරිම රිලැක්සින්. ඉතින් ඔයත් රිලැක්ස් කරන්න හිතාගෙන අනුරාධපුරයට එනවා නම් මෙන්න බෙස්ට්ම ප්ලේස් එක කියලා මම ආපහු සැරයක් කියනවා. මෙයාලගේ ෆුඩ් ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. ශ්‍රී ලංකන් ඉංග්ලිෂ් දෙකම තිබුණා. ඇත්තටම කෑමවලත් කියන්න තරම් ලොකුවට අඩුපාඩු තිබුණේ නැහැ. ඉතින් ඔයාලටත් තිසාවැවේ හුළඟ වදින ගමන් ඈත තියෙන දාගැබ් දිහා බලාගෙන රස කෑම වේලක් කන්න ඕන නම් අනිවාර්යයෙන්ම The Lake Forest Hotel අනුරාධපුරයට එන්න. මේ හොටෙල් එකේ මම දැකපු තවත් විශේෂ දෙයක් තමයි මේකේ බිල්ඩින් එක පේන්නේ. කැලේ තමයි හැමතැනම පේන්නේ. කොළ පාටට ගස් හැමතැනම. ඉතින් මං හිතනවා අනිවාර්යෙන්ම ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.